කොඳුයට පෙළ ආශ්‍රිතව සිදුවන ස්නායු තෙරපුම් සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි ඔබ දැනුවත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. මේ ස්නායු තෙරපුමක් කියලා කියන්නේ මොකක්ද? මෙහි රෝග ලක්ෂණ මොනවාද? ඒ වගේම මේ වගේ රෝගාබාධයක් හටගන්න බලපාන ඉරියව් මොනවද? මෙන්න මේ කියන දේවල් සම්බන්ධයෙන් අද දවසේදී අපි ඔබව දැනුවත් කරන්න සූදානම්. මේ විශේෂ කතා බහ සඳහා අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා වෛද්‍ය අශෝක රාමසුන්දර මහතා. අයබෝවන් සුබෝදෑසන පිළිගන්න පුතන්. වෛද්‍යතුමනි මම මුලින්ම දැනගන්න කැමතියි අතර මේ කොඳුයට පෙළ ආශ්‍රිතව සිදුවන මේ ස්නායු තෙරපුමක් කියලා කියන්නේ මොකක්ද? අපි පුංචි පැහැදිලි කිරීමක් කරන ගමන්ම මේ විශේෂ කතා බහ ආරම්භ කරමු. ඔව්. අපේ කොඳුයට පෙළ හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ කශේරුකා රාශියකින්. එතකොට මෙන්න මේ කශේරුකා අතර මෙන්න මේ ආකාරයට අන්තර් කශේරුක මණ්ඩල පිහිටලා තියෙනවා. ඒ වගේම මේ හැම කශේරුකා දෙකක් අතරින්ම මෙන්න මේ ආකාරයට ස්නායු පැන නැගීමක් සිදු වෙනවා සුෂුම්නාවේ ඉඳලා. එතකොට මේ සැකැස්මේ එක්කෝ මේ අන්තර් කශේරුක මණ්ඩල එහෙම නැත්නම් මේ කශේරුකාවල වෙන වෙනස්කම් නිසා මේ ආකාරයෙන් ස්නායු තෙරපීමකට ලක් වෙන්න පුළුවන්. අන්න ඒක තමයි අපි කොඳුයට පෙළ ආශ්‍රිතව සිදුවන ස්නායු තෙරපීමක් කියලා කියන්නේ. මේ දෙත් එක්ක මේ වෛද්‍යතුමනි මම දැනගන්න කැමතියි දැන් ඔය අපි අහලා තියෙනවානේ මේ සයිටිකා කියලා රෝගී තත්ත්වයක් සම්බන්ධව. ඇත්තට මොකක්ද මේ රෝගී තත්ත්වය? ඔව් මේක බටහිර වශයෙන් මේ සයිටිකා කියලා හඳුන්වනවා. ඒ වගේම ආයුර්වේදයේ ගුද්‍රසි එහෙමත් නැත්නම් ගුද්‍රසි නාඩි ප්‍රදාහය කියලා හඳුන්වනවා. එතකොට මෙහෙම මේ ආකාරයෙන් කොඳුයට පෙළේ පහළ ප්‍රදේශයේ ස්නායු තෙරපීමකට ලක් වෙලා කාලයක් තියෙනකොට මේ ස්නායු එහෙම සයිටික් නර්ව් එක එහෙමත් නැත්නම් ගුද්‍රසි නාඩිය ප්‍රදාහයට ලක් වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් ප්‍රදාහයට ලක්වීම තමයි සයිටිකා එහෙමත් නැත්නම් ගුද්‍රසි නාඩි ප්‍රදාහය කියලා කියන්නේ. දැන් ඒ වගේම මම දැනගන්න කැමතියි ඔබතුමන්ගෙන් දැන් මොනවද මේ රෝග ලක්ෂණ අපි කොහොමද හරියට මෙන්න මේ රෝගී තත්ත්වය තමයි මට වැළඳිලා තියෙන්නේ කියලා අපි කොහොමද හරියටම හොයාගන්නේ වෛද්‍යතුමනි? ඔව් මුලින්ම මේ ස්නායු තෙරපීමක විශේෂයෙන්ම සයිටිකා එහෙම නැත්නම් ගුද්‍රසි රෝගී තත්ත්වයේදී මේක කොටස් දෙකක් තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ ෂණිකව ඇතිවන ස්නායු තෙරපීම සහ එහෙමත් නැත්නම් කාලාන්තරයක් තිස්සේ ඇති වෙලා ඊට පස්සේ ඒක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන තත්ත්වය. ෂණිකව ඇතිවන රෝගී තත්ත්වයට වඩා අපි කාලයක් තිස්සේ ඇතිවෙන රෝගී තත්ත්වය ගැන කතා කරොත් එහෙම මුලින්ම මේ ස්නායු තෙරපීම සුළු වශයෙන් සිද්ධ වෙන්නේ කාලාන්තරයක් තිස්සේ වෙන ඒ කියන්නේ නොයෙකුත් හේතු නිසා මේ තත්ත්වය ඇති වෙනවා. එතකොට මුලින්ම සුළු වේදනාකාරී තත්ත්වයක් මේ කොන්දේ පහළ ප්‍රදේශයේ ඇති වෙන්න පුළුවන්. එතකොට මෙහෙම සුළු වශයෙන් ඇති වෙන මේ වේදනාව ක්‍රමක්‍රමයෙන් මේ රෝගී තත්ත්වය උස්සන්න වෙනකොට කොඳුයට දෙපසට එහෙමත් නැත්නම් උකුල දෙපස මේ වේදනාව හට ගන්නවා. ඊට පස්සේ තට්ටම් ප්‍රදේශයට කලවා ඒ වගේම බත් කෙන්ඩ ඊට පස්සේ මුළු පාදයේම මේ වේදනාව පැතිරී යනවා. ඊළඟට මේ සුළුවෙන් පටන් ගත්ත මේ වේදනාව ඊටමත් දරුණු වේදනාවක් බවට පත් වෙලා සමහරලාට නිින්ද පවා අහිමි වෙන. ඒ කියන්නේ නිදා ගන්න බෑ මේ වේදනාව නිසා. සමහර වෙලාවට වේදනානාශක භාවිතා කරලා වුණත් මේ වේදනාව යටපත් කරන්න බැරි තත්ත්වයට පත් වෙනවා. එතකොට ඊට පස්සේ මේ තත්ත්වය නොසලකා හිටියොතින් ක්‍රමක්‍රමයෙන් මේ තත්ත්වය වැඩි වෙලා හිරිය කකුල දිගේ යන්න පටන් ගන්නවා. සමහරලාට රෝගීන් කියනවා හරියට කකුල දිගේ කරන්ට් එකක් යනවා වගේ දැනෙනවා කියලා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ තත්ත්වයට නිසි ප්‍රතිකාරයක් නොලැබුණොත් එහෙම ක්‍රමක්‍රමයෙන් ස්නායු හානියට පත් වෙලා පාදයේ අප්‍රාණික වීම දක්වා වුණත් මේ රෝගී තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. මම හිතන්නේ හරි පරිස්සමෙන් තමයි අපි මේ රෝගී තත්ත්වය ගැන දැනගන්න ඕනේ. වගේම නිසි ආකාරයෙන් ප්‍රතිකාර ලබා ගන්න හැකියාවක් ලැබුණේ නැත්නම් වෛද්‍යතුමනි මොකද්ද වෙන්නේ හරියට? අපි ඒකනත් පුංචි පැහැදිලි කිරීමක් කරමුකෝ. ඔව්. අර මම කිව්වා වගේ මේක සුළුවෙන් පටන් අරගෙන ඊට පස්සේ ඊටමත් දරුණු වේදනාවක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේක සුළුවෙන් ප්‍රතිකාර කරගන්න තිබ්බ දේ
ඉතාමත් දරුණු තත්ත්වයකට පත් වෙලා පාද හිරිවැටීම, පාද අප්‍රාණික වීම. ඊට පස්සේ අනිත් එක මේ රෝගී තත්ත්වය උස්සන්න වුණාම මේකට ගුද්‍රසි රෝගය කියන්න හේතුව තමයි ගුද්‍රසි කියලා කියන්නේ ගිජුලිහිනියට සංස්කෘතයෙන්. එතකොට මේ රෝගය ඇති වුණාම ගිජුලිහිනියෙකුගේ ගමන් ස්වරූපයේ ඇති වෙන හින්දා මේකට ගුද්‍රසි රෝගය කියලා හඳුන්වනවා. එතකොට මෙන්න මේ ආකාරයේ විවිධ සංකූලතාවලට මේ රෝගීන්ට පත් වෙන්න හේතු වෙනවා මේ රෝගී තත්ත්වය. මේකත් එක්ක වෛද්‍යතුමනි මම දැනගන්න කැමති දැන් මේ රෝගී තත්ත්වය ඇති වෙන්න බලපාන අපේ දිනදා ජීවිතේ දෙන කොයි වගේ පුරුදු වලින්ද මේ රෝගී තත්ත්වය ටිකක් අපිට හැදෙන්න වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ? ඔව්. මේ රෝගය සමහර වෙලාවට අධික බර එසලීම, ඒ කියන්නේ දරා ගන්න බැරි බර එසලීම. ඊට පස්සේ වැටීම්, පහර වැදීම්, ඒ වගේම වෘත්තීයමය සම්බන්ධයක් තියෙනවා සමහර වෙලාවට මේ රෝගයට. එතකොට අපි ගොඩ වෙලාවක් වාඩි වෙලා ඉන්න ඕන. එක ඉරියව්වෙන්ම වාඩි වෙලා ඉන්න ඕන. හරියට වාඩි වෙලා ඉන්නේ අපි සාමාන්‍ය උපරිම පැය භාගයක් වගේ. එතකොට ක්‍රමක්‍රමයෙන් මේ පුටුවේ ඉස්සරහට ඇදිලා සමහරලාට කොන්දේ අග ප්‍රදේශයේ වක්‍ර වෙන විදිහට තමයි වාඩි වෙලා ඉන්නේ. එතකොට දීර්ඝ කාලීනව මෙන්න මේ ඉරියව්ව හින්දා මේ කොන්දේ අමාරුව එන්න පුළුවන්. සමහර වෙලාවට සාක්කුවේ දාගෙන ඉන්න පර්ස් එකක් හින්දා මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතන්නේ නැති අවස්ථාවක්. සමහරු පිරිමි කට්ටිය ලොකුවට පර්ස් එක සමහරලාට සාක්කුවේ දාගෙන ඉන්නවා කොන්ද ඇදේට හිටින්නේ. එතකොට මේක දීර්ඝ කාලයක් තියෙනකොට මේකෙන් පවා මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කොඳු ඇටපෙළ නවාගෙන මේ රැකියාව කරනවා නම් බොහෝ වෙලාවක්. ඒ වගේ අවස්ථාවල වුණත් මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මීට අමතරව අධික තරබාරුව, ගර්භණී සමයේ ශරීර බර වැඩිවීම මේ වගේ දේවල් එක්ක මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වෛද්‍යතුමනි මේ දැන් ඖෂධ වලින් මේ රෝගී තත්ත්වය පාලනය කරන්න හැකියාවක් තියෙනවද? එහෙම නැත්නම් මේ සඳහා වූ වෙනත් විශේෂ ප්‍රතිකාර විධික්‍රම හරි තියෙනවද? ඔව්. දැන් සමහර රෝගීන් හිතනවා මෙම රෝගී තත්ත්වය ඖෂධ පානය කිරීමෙන් පමණක් සුව කරන්න පුළුවන් කියලා. ඇත්තටම ගත්තොත් එහෙම මේ රෝගී තත්ත්වයේදී ඇති වෙලා තියෙන ව්‍යුහාත්මක වෙනසක්. ඒ කියන්නේ අන්තර්කශේරුක මඩලක් කශේරුකාවක් වෙනස් වීම මගින් ස්නායු තෙරපීමක් තමයි ඇති වෙන්නේ. එතකොට යම් බෙහෙතක් බිව්වා කියලා මේ වෙනස් වීම නිවැරදි වෙන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේදී බාහිර ප්‍රතිකාර කරමින් මේ தත්ත්වය නිවැරදි කිරීමක් සිද්ධ කරන්න ඕන. අපිට රූප රාමු වලට යන්න පුළුවන් නම් මේ தත්ත්වය අපි ප්‍රතිකාර කරන ආකාරයට යොමු වෙන්න පුළුවන්. මම හිතන්නේ මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රතිකාර ක්‍රමයන් සිදු කරන්න අපි පුංචි පැහැදිලි කිරීමකුත් කරමු වෛද්‍යතුමනි. ඔව්. මෙතෙන්දි මේ සිද්ධ කරන්නේ ඒ කොඳු යටපෙලේ ස්නායු තෙරපීම නිසා පාදවල ඇතිවෙන මාංශ පේශිවල තදගතිය හඳුනා ගැනීම සහ ඒ තදගතියට ප්‍රතිකාර කිරීමක්. එතකොට මේ ආකාරයෙන් අපි කොඳු යටපෙලේ හානියක් සිදු වෙලා තියෙනකොට මාංශ පේශි තදවීමට ලක් වෙනවා. එතකොට මේ මාංශ පේශි තදවීම දුරු කිරීම සඳහා කරන ප්‍රතිකාරයක් තමයි මේ දකින්නේ. ඒ වගේම කොඳු යටපෙලේ ඇති වෙලා තියෙන වෙනස්කම් හඳුනා ගන්න අපිට ඊළඟ රූප රාමුවට යොමු වෙන්න පුළුවන් නම් අපිට ඒක පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට එහිදී කරන්නේ ඔය කොඳු යටපෙලේ තියෙන වෙනස්කම් හඳුනා ගැනීම. මේ ඔබ දකින්නේ ගෙල ආශ්‍රිතව ඇති වෙලා තියෙන ස්නායු තෙරපීමක් හඳුනා ගැනීම. මේ තෙල් සත්කාරයන් වලින්ද වෛද්‍යතුමනි මේ විදිහට මේ සියලු දේවල් සිදු කරන්නේ? ඔව්, මෙහිදී සිද්ධ කරන්නේ තෙල් ගැල්වීම මගින් මේ කොඳු යටපෙලේ වෙනස් වෙලා තියෙන ස්ථාන
මුලින් බුරුල් කර ගැනීමක් සිද්ධ කරනවා. දැන් අපි මෙහෙම කොඳු වැට පෙළ බුරුල් කර ගැනීමක් කිව්වහම සමහර රෝගීන් අහනවා මේ මෙහෙම බුරුල් වෙලා ඊට පස්සේ යනකොට එහෙම ආයි වෙනස් වෙන්න පුළුවන් කියලා. එහෙම නෙවෙයි. මෙතෙන්දි කරන්නේ ස්නායු තෙරපීමක් ඇති වුනහම ඒ කොඳු වැට පෙළේ යවට ප්‍රදේශය තද ගතියකටපත් වෙනවා. එතකොට මේ තද ගතිය දුරු කිරීම තමයි මෙහිදී සිද්ධ කරන්නේ. එහෙම කරගෙන එම ස්ථානයේ තියෙන වැරැද්ද නිවැරදි කිරීමක් සිද්ධ කරනවා. මෙහිදී අපි පාරම්පරික උපකරණයක් භාවිතා කරනවා. මෝසිරස නම් වූ පාරම්පරික උපකරණයක් භාවිතා කරමින් මෙසේ වෙනස් වූ ස්ථාන නිවැරදි කරලා හදලා ඊට පස්සේ ඒ ශක්තිමත් කිරීම සඳහා ඉන්පසුව ප්‍රතිකාර කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම වෛද්‍යතුමනි දැන් මේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කරන්න හැකියාවක් තියෙනවද මේ රෝගී තත්ත්වය අර සුව නොහැකි, ඒ කියන්නේ සුව කළ නොහැකි අවස්ථාවල ඉන්න රෝගීන් ඉන්නවද? අපි ඒ ගැන පුංචි පැහැදිලි කිරීමක් කරමු. ඔව්. සමහර වෙලාවට මේ රෝගීන් දෙපා අප්‍රිය වීම දක්වා සමහරලාට මේ රෝගී තත්ත්වය උත්සන්න වෙනවා. එතකොට එහෙම දෙපා අක්‍රිය වෙලා කාලයක් යනකොට මේ ස්නායු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවල ඒ කියන්නේ ස්නායු සම්පූර්ණයෙන්ම හානියට පත් වූ අවස්ථාවල් වල මේ රෝගී තත්ත්වය සුව කරන්න බෑ. ඒ කියන්නේ මේ ස්නායු තෙරපියේම නැති කරා වුණත් මේ ස්නායු ආපහු ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද හේතුව ස්නායු තුවාල වුණොතින් එහෙමත් නැත්නම් මේ ස්නායු සෛල විනාශ වුණොතින් නැවත සැකසීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඊටම සුළු වශයෙන් තමයි එහෙම නැවත සැකසීම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් සමහර වෙලාවල් වලදී මේ රෝගීන් ශල්‍ය කර්ම වලට භාජනය වෙලා යම්කිසි විදියකින් මේ ශල්‍ය කර්ම වැරදීමකින් ස්නායු කැපීමකට ලක් වුණොතින් එවැනි රෝගීන්ටත් යලි මේ ස්නායු පන ගැනීමක් සිද්ධ කරන්න බෑ. එහෙම නැතුව අනිත් රෝගීන්ට සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන් සුවපත් වෙන්න පුළුවන්. ඒ වගේ මම දැනගන්න කැමති ඔබතුමන්ගෙන් දැන් අපි හරියටම මේ වගේ රෝගී තත්වයකින් පරිස්සම් වෙනවා නම් අවසන් වශයෙන් මේ කොයි වගේ උපදේශයක් දෙන්න තියෙන්නේ? ඔව්. මේ වගේ රෝගී තත්වයෙන් පෙළෙන කෙනෙක් ඉන්නවනේ වෛද්‍යතුමනි. ඔව්. පෙළෙන කෙනෙක් වගේම මේ තත්ත්වය වළක්වා ගන්නත් උපදේශයක් දුන්නා නම් හොඳයි කියලා හිතෙනවා. නිරෝගී කෙනෙක් මේ රෝගී තත්ත්වයට පත්වීම වළක්වා ගන්න අපි හිතමු දීර්ඝකාලීනව වාඩි වෙලා ඉන්න කෙනෙක්. පරිගණකේ රැඳිලා ඉන්න කෙනෙක්. එහෙම කෙනෙකුට පුළුවන් තමන්ගේ ආසනයෙන් පැය භාගයකට සැරයක් නැගිටලා ඉරියව්ව වෙනස් කරලා ආපහු හරි ඉරියව්වෙන් වාඩි වෙලා තමාගේ වැඩේ කරන්න. එතකොට මේක දීර්ඝකාලීනව මේ රෝගී තත්ත්වය ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. අපිට එන රෝගීන් දිහා බලනකොට ඒකෙන් සමහරලාට වැඩි පිරිසක් එන්නේ මෙහෙම ඒ කියන්නේ මම කිසිම දෙයක් කරේ නැහැ, බරක් ඉස්සුවේ නැහැ, වැටුනේ නැහැ. එහෙම කියනවා. අන්තිමේදී බලනකොට මේ රෝගී තත්ත්වය ඇති වෙලා තියෙන්නේ දීර්ඝකාලීනව වාඩි වෙලා ඉඳලා. එතකොට ඒ වගේම බරක් කොසවනකොට නිවැරදි ඉරියව්වෙන් දනිස් නමලා ඒ විදියට බරක් ඔසවන්න ඕනේ. ඒ වගේම තමයි Tamanට දරන්න බැරි අධික බර එසවීමෙන් වළකින්න ඕන. ඒ වගේම මේ රෝගී තත්ත්වය තියෙන රෝගීන් මූණ සේදීමේදී විශේෂයෙන්ම කොන්ද පෑරීමකට ලක් වෙනවා සිංක් එකේ මූණ හොදනකොට. එතකොට මොකද මේ රෝගයේ උත්සන්න වෙන එක හේතුවක් තමයි මේ රෝගයේ තියෙන කෙනෙක් බාගෙට කොන්ද නමාගෙන සිටීමෙන් මේ රෝගී තත්ත්වය උත්සන්න වෙනවා. එතකොට මූණ සෝදන්න ශවය කැරලා මූණ සේදීම සිද්ධ කරන්න පුළුවන්. එතකොට මේ වගේ රෝගීන් අධික බර එසලීම, ඒ වගේම කොන්ද නමාගෙන වැඩ කිරීම වගේ දේවල් වළක්වා ගැනීම මගින් මේ රෝගී තත්ත්වය උත්සන්න වීම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම අතුගෑම් වගේ දේවල් කිරීමෙන් වැළකීලා සිටින්න ඕන. එතකොට ඒ වගේ ක්‍රියාකාරකම් වල යෙදීමෙන් මේ ස්නායු නැවත නැවත තුවාල වීමකට එහෙම නැත්නම් හානි වීමකට ලක් වෙලා මේ රෝගී තත්ත්වය උස්සන්න වෙන්න පුළුවන්.
මම හිතන්නේ හරි පරිස්සමින් තමයි ඔබ ඔබේ එදිනෙදා ජීවිතයේ මේ වැඩ කටයුතු සිදු කරන්න ඕනේ. මොකද මේ වගේ රෝගී තත්ත්වයක් තියෙනවා නම් අර කලින් කිව්ව විදිහටම වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර වලට යන්න. ඒ වගේම ඔබ එදිනෙදා ජීවිතයේ ඔබ මෙලෙසින් පාවිච්චි කරන ඉරියව් සම්බන්ධනත් ඔබ හරි පරිස්සමින් ඉන්න. එතකොට ඔබට හැකියාවක් තියෙනවා මෙවැනි ලෙඩ රෝග වලින් ඔන්න ආරක්ෂා වෙන්න. අද දවසේදී අපි මේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව සිදුවන ස්නායු තෙරපුම් සම්බන්ධයෙන් තමයි ඔබව දැනුවත් කරේ. මේ විශේෂ කතාබහ සඳහා අද දවසේදී එකතු වුණේ වෛද්‍ය අශෝක රාමසුන්දර මහතා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන් අපේ අයිබෝන් කියලා සමුදෙනවා.